ලොඳ කන්න පුළුවන් නේ? ලොඳ හූර්ලා කන්න පුළුවන් නේ? කීයද අංකල්? हाय यारों ने ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම ඒ බිව්වේ තැඹිලි ගෙඩියක්. තැඹිලි ගෙඩියක් කියන්නේ සාමාන්‍යයෙන් මගේ ජීවිතේ මම සාමාන්‍යයෙන් වැඩිපුර කාලයක් පාරේ තමයි ඉන්නේ. රූට් එකේ ඉන්න වෙලාවට මම අනිවාර්යෙන් තැඹිලි ගෙඩියක් බොන්න අමතක කරන්නේ නැහැ. ඒක මගේ ඇඟට ඒ කියන්නේ ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ මට. මම අනිවාර්යෙන් එළියට ආවොත් තැඹිලි ගෙඩියක් හෝ සමහර විට දෙකක් බොනවා. ඉතින් මේ මට හිතුණා මේ තැඹිලි ගෙඩියක් ගැන ඔයගොල්ලන්ටත් කියන්න. ඔයගොල්ලොත් එක්ක එකතු කරන්න. ඒකයි මම වීඩියෝ එකක් ගෙනාවේ. මේ තැඹිලි ගෙඩියේ මේක මේ මම විශේෂඥයෙක් නෙමෙයි මේ සම්බන්ධව. නමුත් මම මේ කියවලා තියෙන දැකලා තියෙන දේවල් අනුව තමයි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. තැඹිලි ගෙඩියෙන් අපේ ජල මට්ටම පවත්වා ගන්න, ශරීරයේ ජල මට්ටම පවත්වා ගන්න උපකාරී වෙනවා. ජල උණතාවයක් එම තියෙනවා නම් තැඹිලි ගෙඩියක් පිව්වහම ඒක ෂේප් වෙලා යනවා. අනිත් එක තමයි මේකේ මේ තැඹිලි වතුරවල තැඹිලි වතුර කියන්නේ ස්වභාවික වතුරක්නේ. මේ තැඹිලි වතුරවල පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම් වැනි මේ ඛනිජ ලවණ තියෙන හින්දා හෘදේ සෞඛ්‍යයට සහ මේ මාංශ පේශි වල සෞඛ්‍යයට ඉතා හොඳ හිතකර තත්වයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අනිත් එක තමයි මේ ශරීරයේ ජල මට්ටම ඉතින් පවත්වාගෙන යනවා කියන්නේ ශරීරයේ අනිවාර්යෙන් උෂ්ණත්වය අඩු කරනවා. අපි උණ ගතිය අරම ඒ වගේ අසනීපකම් තියෙනවා නම් අනිවාර්යෙන් තැඹිලි ගෙඩියක් බිව්වම සමනය වෙන්න ඉඩකඩ වැඩි. අනිත් කාරණේ තමයි මෙන්න මේ තැඹිලි වතුර ඉතා හොඳ ඖෂධයක් කියලා කියනවා. මේ දිරවන්න අපි ගන්න ආහාර දිරවීම අපේ මේ ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වයට හොඳ උපකාරයක් වෙනවා කියලා කියන මේ තැඹිලි වතුර. අනිත් කාරණේ වැදගත්ම දේ තමයි අපි නිරන්තරයෙන් දැන් භාවිතා කරන්නේ ආහාර කියලා මේ වසවිස එකතු වුණු ආහාර තමයි ගොඩක් වෙලාවට අපි අනුභව කරන්නේ. ඉතින් මෙන්න මේ කියන විස නසන්න මෙන්න මේ තැඹිලි වතුර හොඳ උපකාරයක් දෙනවා කියලා කියනවා. මේ කාරණා පහත් එක්කලා තව ගොඩක් බෙනිෆිට් තියෙනවා මේ තැඹිලි වතුර වල. ඉතින් මම ඒකයි හිතුනේ මේ ඔයගොල්ලන්ට මේ තැඹිලි ගෙඩිය ගැන පොඩ්ඩක් අදහසක් දෙන්න. ඉතින් මම යෝජනා කරනවා යාළුවා හැමෝම ඔයගොල්ලන්ගේ සතියට දෙවරක් හෝ එකවරක් හෝ පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ පරිභෝජනයේට තැඹිලි ගෙඩියක් එකතු කරගන්න. එහෙනම් ජය වේවා.